பச்சை இனவாதத்தை கக்கினார்கள், காசு கொடுத்தார்கள், கசிப்பு கொடுத்தார்கள். நாங்கள் ஒன்றும் செய்யாமல் தான் ஜென்டில்மேனாக கிளீனாகத்தான் நாங்கள் வென்றிருக்கின்றோம். இவர்கள் வென்ற முறையில் இனவாதத்தையும் பேசி கசிப்பையும் கொடுத்து காசையும் கொடுத்திருந்தால் பெரும்பான்மையான வெற்றியை பெற்றிருக்க முடியும். இது எங்கள் வன்னி பாராளுமன்ற உறுப்பினர்களுக்கு தெரியும். වන්නි දිස්ත්‍රික්කයේ අපේ ඡන්ද වැඩි වෙලා වන්නි දිස්ත්‍රික්කය දැනුත් මේ ඡන්ද මේගොල්ලෝ කරේ කොහොමද? කසිප්පු බෙදුවා තමිල්නාඩු සුකච්චි. මම වගකීමෙන් කියනවා. සල්ලි බෙදුවා. මට වඩා මේ മന്ത്രിතුමා එමෙතුමාලා දන්නවා. හැම කැත්ත අමු ජාතිවාදය කරා. මම මේවා වචන කියන්නේ නැහැ. අවුස්සන්න හොඳ නැති නිසා. අමු ජාතිවාදය පාවිච්චි කරා. අපි මොන වගේ පක්ෂ? අපි සතයක් බෙදුවා. අපිට කොච්චර බෙදන්න පුළුවන්ද කරු කතානායකතුමනි? බෙදනවා නම් අපිට කොච්චර බෙදන්න පුළුවන්ද? බෙදන්න පුළුවන්. අඩු ගානේ අපි ඡන්දයක් කරන්නේ මේ පාර හදනවා කියලා. නම් කරපු අපි දැනට අර මොනවාද වෝට් ඔන් account එකෙන් අනුමත කරපු පාරවල් ටිකක් තිබුණා. ඒවා විතරයි අපි කිව්වනම් කිව්වේ. අගමැතිතුමි ඉස්කෝල 10 ගාණක් හදනවා. අපි එක ඉස්කෝලක නමක් කිව්වේ නෑ. අපි කිසිම මන්ත්‍රීවරයෙක් සල්ලි වට ගන්න ගියේ නෑ. ඒගොල්ලන් ඒ නිසා අපි ජාතිවාදය පාවිච්චි කරෙත් නෑ. වංචා පාවිච්චි. අපි ක්ලීන් පොලිටික්ස් කළා තමයි අද මන්ත්‍රීවරු 4000ක් දිනලා තියෙන්නේ ප්‍රාදේශ සභාව. මොකද උතුරේ තත්ත්වය? උතුරේ වන්නි දිස්ත්‍රික්කේ